මේ ඒක නෙවෙයි මැඩම්. මැඩම් මේකට මොකක් හරි මේ අවුරුදු කුමාර තරණයකට එනවද විනිශ්චය කරන්න විනිශ්චය මණ්ඩලයට? ඒ අපේ ගමට එන්නේ. ඔව් අපේ ගමේ අවුරුදු උත්සවය. අපේ දුවත් ඉන්න මේ පාර අවුරුදු කුමාරිට. ඔව්. එයා මැඩම් මේ අංක 18න් ඉන්නේ. අංක 18න් ඉන්නේ 18. ඔව්. අනේ මැඩම් ඉතින් එයා නම් හැම පාරම පළවෙනියා තමයි වෙන්නේ. ඔව්. පළවෙනියාමයි වෙන්නේ. මොන ගම 7කට ගියා හැම ගමකම එයා පළවෙනියා වෙන්නේ මැඩම්. ඔව්. හරීම ලස්සනයි, හරීම දක්ෂයි, හොඳට නටන්න පුළුවන්. මේ ඉතින් මේ මැඩම් විනිශ්චය මණ්ඩලයට මේක ලොකු දෙයක්. ඉතින් අපි දන්නවා මැඩම් සාධාරණයක් කරනවානේ. ඉතින් මේ මම විශ්වාස කරනවා ඉතින් මැඩම් මොකක් හරි සාධාරණයක් කරයි කියලා අපේ දුවට. මේ දෙක තුන නම් වැඩක් නෑ මිස්. ඉතින් පළවෙනියම තමයි අපේ දුවට සුදුසු තැන. ඔව්. මේ ඉතින් මේ අපිත් කොහොමත් මිස් මේ අපේ හරියට ඉන්නවා බැඳපු නැති දුවලා ගොඩක්. මේ ඉතින් අපි ඔක්කොම වෙඩින් ටික මිස්ට බාර දෙන්න. මමත් මිස්ට මොකක් හරි සාධාරණයක් කරනවා අනිවාර්යෙන්ම. මේ මගෙත් මේ තියෙනවා මිස් මේ මගේ අයිබෝස් මේ ඇවිලා ඒ ටික කපා ගන්න ඕනේ. මම එන්නම් මිස්ගේ සැලොන් එකට. අපි දැන් දිගටම ඉන්නේ මිස්ගේ සැලොන් එකටම තමයි. ඔව්. ඉතින් මේ මිස් මම හිතනවා මොකක් හරි සාධාරණයක් කරයි කියලා අපේ දුවට. ඔව් ඉතින් පළවෙනි තැන තමයි සුදුසු අපේ දුවට. අංක 18 මිස් හොඳයි. අංක 18. ඔව් 1.8 18. මිස්ට මතකයි නේද? කොලේක ලියාගන්න මිස්. අංක 18 හොඳේ. හරි. හරි මිස් හරි එහෙනම් මම තියන්නම්. හරි. අංක 18 හොඳේ 18. 1.8 හරි මිස්. හරි මම තියනවා. හරි. පෙරුවන් සරණයි දෙවියන්ගේම පිහිටයි. හරි. අයින් ජයම වෙන්න ඕනේ මිස්ටර් මිස් කියන වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ. සැලොන් එක දිනෙන් දින දියුණු වෙන්න ඕනේ. හරි මැඩම් හරි. මේ අංක 18 හොඳේ 18. හරි 18. හරි. ඉබ්බනේ හරි. මේ පාරත් මගේ දුව පළවෙනිය. මේ වැඩි හරි.